මේක මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. අපි බලමු කොහොමද අපේ හම රැකගන්න කියලා. මොනවද ඒකට ඕන කරන දේවල් කියලා. අපි ඉතින් මේ වෙඩින් එකක් ලඟ වුණාම ෆන්ක්ෂන් එකක් ලඟ වුණාම ෆේෂියල් එකක් දාගන්නවා. මොනවද ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපේ හම අපි රැකගන්න ඕනේ හැමදාටම. හැමදාම කෙරෙන්න ඕන දෙයක් තමයි මේ හම රැකගැනීමේ සත්කාර කියන්නේ. හම රැකගැනීමේ සත්කාරයක් විදිහට අපිට ඉස්සෙල්ලාම උදේ හවස ෆේස් වොෂ් එකක් භාවිතා කරන එක අනිවාර්ය කරන්න පුළුවන්. සෙල් සමගට නම් සැල්සිලික් ඇසිඩ් වලින් සමන්විත වෙච්ච ෆේස් වොෂ් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද්ද මේ තෙල් සහිත සමක් කියන්නේ? අපි ඉස්සෙල්ලා බලමු. තෙල් සහිත සමක්කට තමයි කුරුල්ලා එන්න වැඩි අවධානමක් තියෙන්නේ. ඒ වගේම වයසට යන එක ටිකක් අඩුයි තෙල් සහිත සමකට වේල් නැති අපේ අර හැමේ තෙල් ගතිය තියෙන සමකට අපි කියනවා තෙල් සහිත සමක් කියලා. මේකේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් එන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. වියලි සමකට නම් අපි ෆේස් වොෂ් එකක් විදිහට නිර්දේශ කරන්නේ හයිඩ්‍රේටින් ෆේස් වොෂ් එකක්. නැත්නම් තෙතමන කාලක ෆේස් වොෂ් එකක්. මොකද වේලෙන සමක් හැමතිස්සෙම ජලයෙන් අඩු වෙන්න බලනවා. වේලිච්ච ගතිය තියෙන බලනවා. ඉරි තැල්ලන ගතියක් පෙන්වන්න බලනවා. ඒකින්ද අපි නිර්දේශ කරනවා තෙතමන කාලක ෆේස් වොෂ් එකක්. අවශ්‍ය නම් අපේ ටෝනර් එකක් භාවිතා කරන්න පුළුවන් මේ ෆේස් වොෂ් එක අවසානයේ සම රැක ගැනීමේ සත්කාරයක් විදිහට ටෝනර් එක මගින් pH අගේ යාමනය කරනවා හැමතැන සමබර කරනවා. ඒ වගේම රෝස වතුර ටෝනර් එක තමයි අපිට ගොඩක්ම කියන්න පුළුවන්. රෝස වතුර ටෝනර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් ඔයාලා ෆේස් වොෂ් එක ගාලා ටෝනර් එක ගාලා ඒක සෝදලා පීදලා ටෝනර් එක ඇප්ලයි කරන්න ඕනේ. පුළුන් කෑල්ලක ටෝනර් චුට්ටක් දාලා ඒක තෙත මාතු කරනවා වගේ මෙහෙම ඇප්ලයි කරන්න ඕනේ. නැතුව පී දාන්න නෑ ටෝනර් එක. ඒක අනිවාර්යෙන් කියන්න ඕන දෙයක්. ඒක ඔක්කොම ෆේස් වොෂ් එක ටෝනර් එක පාවිච්චි කරලා ඉවරුනහම අපිට මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. මොයිස්චරයිසර් එකෙන් සම රැලි වැටීම අවම කරනවා වගේම සම වේලෙන එක වළක්වලා දෙනවා. සම වියලි නම් කෝමාරිකා සාරයෙන් යුක්ත ෆේස් මොයිස්චරයිසර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තමේ තෙල් සහිත සමක් නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තෙල් සහිත සමක් නම් අපිට ජොජෝබා ඔයිල් සාරය සහිත මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ අවුවේ යනවා නම් උදේට සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන එක මම අනිවාර්ය කරනවා නිර්දේශ කරනවා. සන්ස්ක්‍රීන් එක හිරුවෙලියෙන් සම ආරක්ෂා කරන්න අපිට උපකාරී වෙනවා. SPF 30ට හෝ ඊට වැඩි අගයකින් යුතු සන්ස්ක්‍රීන් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. SPF අගය කියන්නේ sun protecting factor. sun protecting factor එකේදී අපිට හිරු කිරණ UV කිරණ වලින් අපේ හම ආරක්ෂා කරන සාධකයක් තමයි SPF අගය කියන්නේ. ඒතර මේ SPF අගය 30ට හෝ ඊට වැඩි අගයක තියෙන වඩා වැඩි අගයක තියෙන එකක් භාවිතා කළොත් ඔයාලට ඉන්න පැය ගානට තමයි මේ SPF අගය හදලා තියෙන්නේ හිරු එළියේ. ඒකට ඔයගලන්ට හිරු එළියෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන් මේ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරලා වැඩි 30ට වැඩි SPF අගය තියෙන. ඒතකොට දිදුරන සමක් ලබා ගන්න අපි හැමෝම කැමතියිනේ. අපිට ඒ සඳහා අපිට කරන්න පුළුවන් දෙයක් තමයි කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. තව ඒ අපි කතා කරේ අපිට බාහිරින් අපි ඇප්ලයි කරන්න පුළුවන් දේවල් ගැන. ඒතකොට අපි අභ්‍යන්තරයෙන් අපිට නිරෝගීකම සමේ නිරෝගීකම අපිට පවත්වා ගන්න අපි වැඩිපුර ජලය පාවිච්චි කරන්න ඕනේ. ජලය දවසකට ලීටර් 3ක් 2ක් අතර ප්‍රමාණයක් පානය කරන්න ඕනේ. ඒ වගේම පළතුරු, එළවලු, ඇට වර්ග, ඔමේගා 3 වැනි දේ
අපිට ආහාරයට ගන්න ඕනේ. ඔමේගා 3 ගොඩක් වෙලාවට තියෙන පොඩි මාළුවන්ගේ. එතකොට පොඩි මාළු කුඩා මාළු ආහාරයට ගන්නකොට අපිට ඔමේගා 3 ගන්න පුළුවන්. සීනි තෙල් ආහාරයට ගැනීම වැළකෙන්න ඕනේ සම හොඳින් පවත්වා ගන්න. හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීමත් අනිවාර්යයි. යහපත් වූ සෞඛ්‍යදායක නිරෝගී සමක් පවත්වා ගන්න. පැය 7ත් 8ත් අතර නින්දක් තමයි රාත්‍රී නින්දක් අවශ්‍යයි දිනකට. අපි පුරුදු වෙලා ඉන්න අපේ මූණ නිතරම අල්ලන්න. හැබැයි ඒක හොඳ වැඩක් නෙමෙයි. මූණ නිතර ඇල්ලීමෙන් වැළකීමත් අපි කුරුලෑර කඩනවනේ කුරුලෑවහම ඒවත් කරන්න හොඳ නැහැ. එතකොට අපේ මූණේ හැම තැනම කුරුලෑර මේ ඉස්ම නැත්තම් සාරේ ගෑවෙන්න පුළුවන්. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. මගේ TikTok නාලිකා YouTube නාලිකා subscribe කරන්න කියලා ඔයගලන් ඉල්ලා සිටිනවා. beauty tips දෙදුණු මගේ YouTube නාලිකාව ඔබ සැමටම ස්තුතියි.